ෂික් හැමදාම මට තනකොළ ගලව ඉන්න වේද මන්ද. මොකක් හරි ගේමක් ගහලා සල්ලි ටිකක් හොයා ගන්නවා. එතකොට මගේ අර සින්දුව ලියලා මොකක් හරි කරගන්න පුළුවන්. මේ දෙන පඩියෙන් ඕක කරගන්නත් බෑනේ. ගෙදරට බඩු ගෙනියන්නත් ඕන. මොකක් හරි කරගන්න යාළුවෝ කියලා ඉඳියා. උනුත් නෑනේ දැන් ඉතින්. දැන් නම් මහන්සි අප්පා. මේ හවසොත් වෙලා ගියා නම් හරි ගෙදර. මහත්තයා තුල්ට එන්න නෝනේ. අපේ මහත්තයා ඕනෝනේ කියන්න. අර උක්කුම් කොළුව තාම වැඩද මහත්තයා? ඔව් ඒ ළමයා තාම වැඩ. පව් නේද මහත්තයා? අම්මත් නෑ තාත්තත් නෑ. පව් අසරණ කොල්ලා. ඒ උක්කුම් කොළුව මොකක් හරි සින්දු පොතක් ලියනවා නෝනේ. ඒකට අපි පොඩ්ඩක් උදව් කරමු. මහත්තයා අන්න මහත්තයා උක්කුම් කොල්ලා කතා කරනවා. ඇයි කියලා බලන්න. ළමයෝ ඇතුළට එන්න. හරි මහත්තයා හරි. මහත්තයා ඉස්සරහ වැඩ නම් ඔක්කොම ටික කරා. හවසුත් වෙලා මං ගෙදරට යන්නද මහත්තයා? උක්කුම් කොළුව ඔයා හෙට ඉඳලා මෙහෙ වැඩ කරන්න ඕනේ නෑ. අනේ මහත්තයා ඇයි එහෙම කරන්නේ? මගේ අතින් මොකක් හරි වැරද්දක් වුණාද? ඔයා ආදි ඉඳලා එක තැන්වල වැඩ කරන්න කොහෙවත් යන්න ඕනේ නෑ. ඔයා අපේ ගෙදර ඉන්න. මම ඔයාව පුතෙක් වගේ බලා ගන්න. අනේ මහත්තයා බොහොම ස්තුතියි මහත්තයා. හරි දැන් ඔයාට නෙක නවත්තන්නකෝ. අද ඉඳන් අපි කට්ටිය එකට ඉන්නේ හරිද? උක්කුම් පුතේ ඒක නෙමෙයි. ඔයා දැන් සින්දුවක් ලියනව නේද? ඒක පොඩ්ඩක් අපිට කියන්නකෝ බලන්න. ඔව් කියන්නකෝ බලන්න උක්කුම් පුතේ. අඩේ උක්කුම් පුතේ මාර ලස්සනයි සින්දුව. අනේ ඒකනේ මහත්තයා. මාරම ලස්සනට කිව්වා. ෂික් බලනවා ඇයිසි තාම හරියට සින්දුවක් කියන ළමයෙක් හොයාගන්න බැරුණා. ෂි හරි ලොක්කා තව දෙන්නෙක් ඉන්නවා. එන්න කියන්නද? හරි එන්න කියනවා කියන. මේ මහත්තයා අර සර් ඇතුළට එන්න කිව්වා. හරි මල්ලි හරි. යා. ඔන්න සර් එනවා. දැන් ඔය ළමයා සින්දුව කියන්න ආවේ. ඔව් සර් මම පොඩි කාලේ ඉඳලා සින්දු කියන එන ආසයි. මේ මාමයි නැන්දයි ඉන්න නිසා තමයි මට මෙතනට හරි එන්න පුළුවන් වුණේ. මේ නැන්දටයි මාමටයි කොහොම ස්තුති කරන්නද මන්නවා. හරි ඒක නෙමෙයි. දැන් ඔය ළමයා සින්දුව කියන්නකෝ. Father
අඩේ අප්පා මරු පුතේ වගේ සින්දුව නම් ඔයාට අපේ එකේ සින්දුවක් කියනවාට දෙනවා මේ සින්දුව ඔයා කියන්න ඕන මාරම ලස්සනයි පුතේ ඒ සිරාවටම පට්ටකොල්ල ඒ සින්දුව නම් ඕ අද මෙතනට ගොඩක් කට්ටියක් ඇවිල්ලා තිනවා අපේ මේ ඔක්කොන්ගේ සින්දුව අහන්න ඒ ඔක්කොටම ස්තුතියි අපි එහෙනම් අපේ ඔක්කොන්ගේ සින්දුව අහමු උක්කුන් අය කමෝන් පවසන්න ආදරේ ඔබේ මුව පාන සිනාවට ආස කෙරුවා මා රැගදෙන ගමන් වතාවට ආදරේ හිතුණා නඩකාරයි නඩ ඔබේ හදකාරයි රුවබේ හදකාරයි නඩ ඔබේ හදකාරයි රුවබේ ආඩම්බරි මගේ එන්න සුදු නෝනා විද ගන්න ආදරේ මගේ සුදු නෝනා පවසන්න ආදරේ එන්න සුදු නෝනා ලස්සන ඇස් දෙක හිමිදිරියේ පිටි මලක් වගේ කිසිම මතකෙට එන්නෙම ඔය සුදු මූණ ඔබේ කැස්සෙන පැස්සෙන දිගු නිල් වරලස හරිම අගේ නැලවෙන රිද්මෙට ඉගසුක මගේ හිත වශී වුණේ ආදරේ හුස්මක් ගානේ මගේ පන තියෙන තුරු ජීවිතේ හරිම හැඩයි ඔයා ළඟ ඉන්න තුරු නඩකාරයි නඩ ඔබේ හදකාරයි රුවබේ හදකාරයි නඩ ඔබේ හදකාරයි රුවබේ ආඩම්බරි මගේ එන්න සුදු නෝනා විද ගන්න ආදරේ මගේ සුදු නෝනා පවසන්න ආදරේ එන්න සුදු නෝනා හරි මේ පොඩි දෙම්මට කියන්න තියෙනවා අද මම මේ තත්ත්වෙක ඉන්නේ අර මේ මගේ නැන්දයි මාමා ඉන්න නිසා මේ නැන්දයි මාමටයි මම බොහොම ස්තුති කරනවා එච්චරයි ඉතින් මට කියන්න තියෙන්නේ ඉස්සර මං හෙන දුප්පත් මේ මාමා තමයි මට උදව් කරේ මේ මාමයි නැන්දයි අර උකුන් අයියා නේද ඉන්නේ අර ලස්සන සින්දුව කියපු උකුන් අයියා ෆොටෝ එකක් ගහන්න ඕන කියලා උකුන් අයියේ ඕ කියන මල්ලි අනේ උකුන් අයියේ ෆොටෝ එකක් ගහමුකෝ ගහමු හරි උකුන් අයියේ බොහොම ස්තුතියි මම යනවා අයියෝ කොහමද මල්ලි ඔක සුළු දෙයක් අනේ මේ උක්කුම් පුතාගේ අපේ ලස්සන ඔයගොල්ලෝ හින්දා තමයි මාමි නැන්දේ මම හිතන කින්නේද ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි ඔයා අද ඉඳන් අපිට නැන්දේ මාමයි කියන්න එපා ඔයා කියන්න අපිට අම්මේ තාත්තේ කියලා එන්න පුතේ මගේ ළඟට හරි යාළුවනේ මගේ කාටුන් එක බලපුව හැමෝටම ස්තුතියි මම පොඩි දෙයක් කියන්න ආවේ ඔයගොල්ලෝ ගේමක් ගහනවා නම් තනියම ගන්න ඔය මේ සමාජෙ ඉන්නවා හොඳ යාළුවොත් ඉන්නවා නරක යාළුවොත් ඉන්නවා අන්න ඒගොල්ලොන්ව මුලින්ම අඳුර ගන්න ඕන හරි යාළුවනේ අදට අපේ කතාව ඉවරයි ආයි ලස්සන කතාවකින් හම්බෙමු